ආයිබෝන් සුපුරුදු පරිදි ඔන්න මම අද මගේ අලුත්ම YouTube නාලිකාව තුසිතෙන් සතරසිංහ කියන මේ YouTube නාලිකාවත් සමග සම්බන්ධ වෙනවා. හැබැයි ටිකක් දවසකින් සම්බන්ධ වෙන්නේ. මම හිතන්නේ මාස දෙකක් විතර වැනි කාලයක් වැඩසටහනක් ලබා දෙන්න බැරි වුණා. පහුගිය දවස්වල තිබුණ අධික කාර්ය බහුලතාවයත් එක්කම නිසාම තමයි ඇත්තම ආදරණීය ඔබ සමග සම්බන්ධ වෙන්න බැරුණ. ඉතින් ඒ කියන්නේ අමනාප වෙන්න එපා. කොහොමවත් මම ඔබ සමග සවදාම සිටිනවා. විශේෂයෙන් මගේ තුසිතෙන් සතරසිංහ කියන මේ YouTube නාලිකාවත් රාවන් මීඩියා කියන YouTube නාලිකාවත් ඔස්සේ ඔබත් සමග සම්බන්ධ වෙනවා. විශේෂයෙන් අද මම මේ ඔබ සමග සම්බන්ධ වෙන්නේ මේ මාර්තු මාසය තුල සිදුවන තව විශේෂ ග්‍රහ මාරුවක් පිළිබඳ කතා කරන්නයි. මොකද මේක විශේෂ ග්‍රහ මාරුවක් කියලා මම කියන්නේ අපේ රටේ ලෝකායතන ජ්‍යොතිෂයන්ව අපේ රටේ බුද්ධිමතුන් උගතුන් එවැගේම ධනය ආර්ථිකය ඊළඟට අධ්‍යාපනය දරුවන් සාහිත්‍ය කලාව මෙන්න මේ බොහෝ දේවල් නියෝජනය කරන ග්‍රහ මණ්ඩලයේ ඉන්න තවත් සුවිශේෂී ග්‍රහයෙක් තමයි මේ බුධ කියන ග්‍රහයා. මේ බුධ ග්‍රහයා නීච භාවයටපත් වෙනවා මේ පෙබරවාරි මාසයේ 27 වෙනිදා. දැන් අද මාර්තු 1 වෙනිදා. මම මේ වර්ෂවල ගෙනෙන දවස. දැන් දවස් දෙකකට කලින් මේ ග්‍රහයා මීන රාශියේ නීච භාවයටපත් වෙනවා. ලංකා කේන්ද්‍රයේ දෙවනි භාවය තමයි නීච භාවයටපත් වෙන්නේ. මේ දෙවනි භාවයේ නීච භාවයටපත් වෙනවා කියන්නේ මේ දෙවැන්න කියන බොහොම විශේෂිත තැනක්. මොකද අපේ රටේ ලෝකායතන ජ්‍යොතිෂයන් දෙවනි භාවයෙන් කතා කරන්නේ අපේ රටේ ආර්ථිකය පිළිබඳව. අපේ රටේ කර්මාන්තය පිළිබඳව. අපේ රටේ බැංකු පද්ධතිය පිළිබඳව. අපේ රටේ මූල්‍ය ආයතන පිළිබඳව. කොහොම කෙටියම කිව්වොත් රටේ සංවර්ධනය මිල මුදල් ධනය ගැන කතා කරන තැන තමයි මේ ධනයටත් අධිපති බුද්ධියටත් අධිපති ධනකාරක සහ බුද්ධිකාරක කියන ග්‍රහයා නීච භාවයටපත් වෙන්නේ. ඒතර පෙබරවාරි 27 වෙනිදා ඉඳන් මැයි මාසෙ දක්වා මෙයා මේ නීච භාවයේ ගමන් කරනවා. විශේෂයෙන් මේ මාර්තු මාසය තුල ලංකා කේන්ද්‍රය අනුව අපේ රටට යම් යම් බාධක ගැටලු ඇති වෙරන්න පුළුවන් මාසයක්. අන්න ඒ නිසාම තමයි මම අද මේ වැඩසටහන ගෙනෙන්නේ මේ මාතෘකාව පිළිබඳව කතා කරන්න උත්සාහ කරන්නේ. පහුගිය වැඩසටහන් වලින් පහුගිය රට පිළිබඳ ලෝකෙ කතා කරපු අනාවැකි පිළිබඳව ඉතින් මම ඔබට මතක් කරන්න අවශ්‍ය නැහැ. ඔබ දන්නවා මම කවදත් කතා කරපු අනාවැකි 100%ක් ඒ ආකාරයෙන්ම සාර්ථක වුණා. ඒක රාවන් මීඩියා සහ මගේ තුසිතෙන් සතරසිංහ කියන මේ YouTube නාලිකාවත් සමග සම්බන්ධ වෙලා ඉන්න අයත් විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය සමග සම්බන්ධ වෙලා ඉන්න අයත් පැහැදිලිවම දන්නවා. කියපු දේවල් හරියට. මොකද මම තුසිතෙන් සතරසිංහ නිසා මම වරදින්න එහෙම නැත්නම් රැල්ලට අනාවැකි කියන්නේ නැහැ. සිද්ධාන්ත ඔස්සේ පමණයි කතා කරන්නේ. පක්ෂග්‍රාහී පුද්ගල ග්‍රාහී වෙන්නේ නැහැ. ඒක මගේ එදා ඉඳන් ප්‍රතිපත්තිය. අවුරුදු 30ක මේ ජ්‍යොතිෂ දිවියේ ඒ ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන්ම රැකගෙන තමයි ඉදිරියටත් මම මිය යනතුරුත් මම මේ වෘත්තියේ නියැලෙන්නේ. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් යන්නේ ඒ නිසාම පහුගිය දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. ඔබ දන්නවනේ ඉතින් මම මොනවද කිව්වේ? දේවල් සියල්ල මේවල සාර්ථක වෙලා තිනවා. අපි බලමු මේ මාර්තු මාසයේ තුල විශේෂයෙන් මේ බුධ ග්‍රහය මේ නීච භාවයේ මීන රාශියේ ලංකා කේන්ද්‍රයේ දෙවැන්නේ ගමන් කරනකොට අපේ රටට මොකද වෙන්නේ කියන්නේ. විශේෂයෙන් මේ බුධ ග්‍රහය මම පළවෙනි මාතෘකාව ගන්න දරුවන් පිළිබඳව කතා කරනවා. මොකද මේ දරුවෝ නියෝජනය කරන ග්‍රහයි බුධ කියන්නේ. අධ්‍යාපනය ගැන නියෝජනය කරන ග්‍රහයි බුධ කියන්නේ. රටේ උගතුන් නැනවතුන් බිහි කරන ප්‍රධානම ස්ථානය තමයි අධ්‍යාපනික ස්ථානය පාසල. මෙන්න මේක සම්බන්ධ වෙන්නේ දරුවෝ. මේ දරුවෝ තමයි ඉදිරි අනාගතයේ රට බාරගන්නේ, රට කරවන්නේ. අනිත් නිසා මේ දරුවන් පිළිබඳ අපි සැලකිලිමත් විය යුතුයි පළමු වැඩිහිටියන් වශයෙන්. මේ ග්‍රහචාරයත් එක්ක මේ බුධ නීච භාවයත් එක්ක දරුවන්ට ඊ타මත්ම අසුබ ප්‍රතිඵල ගෙන දෙන කාලපරාසයක් මේ ඇවිල්ලා තියෙනවා. මම මේක කලින් මගේ වැඩසටහනවලත් මම කියලා තියෙනවා. මගේ අනිත් channel එකේ වැඩසටහනෙත් මම මේක කියලා තියෙනවා.
ඒ නිසා අද තුස්තෙන් සතර සිංහ කියන මේ මගේ YouTube නාලිකාව සමග සම්බන්ධ වෙන ඔබටත් මම කියනවා ඔබ දෙමව්පියෙක් නම් ඔබ වැඩිහිටියෙක් නම් ඔබේ දරුවා පිළිබඳ වඩාත්ම සැලකිලිමත් විය යුතු කාලයක් මේ ඇවිල්ලා තියෙන්නේ. මොකද දරුවන්ට විපත් ගෙන දෙනවා. දරුවන්ට හානි ගෙන දෙනවා. බාල අපරාධ බොහෝමයක් සිද්ධ වෙන කාලයක් මේ වෙලාව. බහුල වෙනවා, වැඩි වෙනවා. ඒ වගේම තමයි බාල අයත් වයසින් මුහුකුරා ගිය අය නෙමෙයි. නිකන් තරුණ වයසේ ඉන්න අය, අඩු වයසේ ඉන්න අයත් වැරදි ක්‍රියාවන් වලට, නරක ක්‍රියාවන් වලට, සහසි ක්‍රියාවන් වලට යොමු වෙන කාලයක්. දරුවන්ට හානි වෙනවා වගේම, දරුවන්ට අපරාධ සිදු වෙනවා වගේම, දරුවන්ගේ ජීවිත හානි වෙනවා වගේම, දරුවන්ගේ ශරීර සෞඛ්‍ය දුර්වල කරලා ලෙඩ කරනවා වගේම, දරුවනුත් යම් යම් වැරදි ක්‍රියාවන් වලට වැඩිපුර යොමු වෙන කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ නිසා ඔබ මේ පිළිබඳ වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් දරුවන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. අනිවාර්යෙන්ම. මොකද මේ වෙලාවේ යම් යම් විදිහ අසනීපකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන් දරුවන්ට. ඊළඟට උණ රෝග වගේ රෝග ඇති කරන්න පුළුවන් දරුවන්ට. ස්නායුගත රෝග ඇති කරන්න පුළුවන් දරුවන්ට. ස්නායු වල ඇති කරන්නා වූ දුර්වලකම්, අක්‍රිය වීම වගේ දේවල් නිසා එන රෝගකාරක තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඇස්වල, දත්වල, ඔළුවේ කියන ප්‍රදේශවල වැඩිපුර අසනීප මේ දරුවන්ට ගෙන දෙන්න පුළුවන්. අනිත් නිසා දරුවන් පිළිබඳ වඩාත්ම සැලකිලිමත් විය යුතු කාලයක් තමයි මේක. ඒ වගේම තමයි අධ්‍යාපන ආයතනවල ගැටලු ඇති වෙන්න පුළුවන්. ඊළඟට පාසල් ළමයින්ට අධ්‍යාපනයේ දරුවන්ට අනතුරු කරදර විපත් ඇති වෙන්න පුළුවන් වෙලාවක්. අධ්‍යාපන ශාස්ත්‍රය තුල යම් යම් ගැටලු සහගත තත්ත්වයන්, අර්බුදකාරී තත්ත්වයන් පැනනගිනවා. අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා ඉන්න උසස් පුද්ගලයන්ට, ඒ නිලධාරීන් වෙන්න පුළුවන්, බලධාරීන් වෙන්න පුළුවන්, ඔවුන්ට දැඩි අසීරුතාවයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා මේ වෙලාවේ. අභියෝග වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. යම් යම් ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙන ග්‍රහචාරයක් නිර්මාණය වෙලා තියෙනවා මේ බුධ ග්‍රහයා නීච වීමත් සමග. අන්නේ නිසා වඩාත් සැලකිලිමත් විය යුතුයි ඒ අංශවල ඉන්න අයට. ඊළඟට තමයි මේ වෙළඳ ව්‍යාපාර, බැංකු කටයුතු සම්බන්ධ ඔන්න ගැටලු ඇති වෙන වෙලාවක් මේ වෙලාව. ඒවට බොහොම බාධා ඇති වෙන වෙලාවක්. ව්‍යාපාර අඩපණ වෙන කාලය, ව්‍යාපාර කඩාකප්පල් වෙන කාලයක් බවට පත් වෙනවා. ව්‍යාපාර කියන්නේ දැඩි අසීරුතාවයන් වලට මුහුණ පානවා. කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට යම්කිසි ගැටලු ප්‍රශ්න රැසක් ඇති කරන කාලයක් බවට පත් වෙනවා මේ කාල පරාසය. බැංකු කටයුතු වලට මම කිව්වා වගේ යම් යම් පීඩා ඇති කරනවා, ඊළඟට ගැටලු ඇති කරනවා, ඊළඟට විශේෂයෙන්ම මූල්‍ය ආය මොකද මේ දෙවැනි භාවයේ බුධ ග්‍රහය නීච වෙන ලංකා කේන්ද්‍රය. අර මම කතා කළා බැංකු සම්බන්ධ, බැංකු පද්ධතිය, මූල්‍ය ආයතන පිළිබඳව, රටේ ආර්ථික පිළිබඳ කතාන්තර තමයි මේ ධනකාරක උද්ධිකාර ග්‍රහය නීච භාවයට පත් වෙලා ගමන් කරන්නේ. අන්න එතකොට මේ වෙලාවේ මූල්‍ය ආයතනවල ගැටලු ඇති වෙන්න, අක්‍රමිකතා ඇති වෙන්න, වංචාවල් ඇති වෙන්න පුළුවන් වෙලාවක්. උපක්‍රමශීලීව, කුමන්ත්‍රණකාරීව බොහෝ මූල්‍යමය වංචාවන් සිදු වෙන්න පුළුවන් වෙලාවක්. ඒ වගේම තමයි මුදල් මංකොල්ල කෑම වගේ දේවල් රට තුල වැඩි වෙනවා. එක එක ආයතන වෙන්න පුළුවන්. ඒක බැංකු වල වෙන්න පුළුවන්, මූල්‍ය ආයතන වෙන්න පුළුවන්, පෞද්ගලික වෙන්න පුළුවන්, ඔය වෙළඳසැල් වල වෙන්න පුළුවන්. ඒ නිසා කවුරුත් පරිස්සම් වෙන්න වෙනවා. මුදල් මංකොල්ල කෑම ටිකක් බහුල වෙන කාලයක් තමයි මේ කාලේ. ව්‍යාපාරිකයන්ගෙන් වෙන්න පුළුවන් කප්පම් ගැනීම වගේ දේවල්. මෙන්න මේ වගේ දේවල් බොහෝමයක් සිදු වෙනවා. මූල්‍ය ආයතනයක හෝ බැංකුවක විශේෂයෙන් මේ මුදල් හානියක්, අවභාවිතයක් සිද්ධ වෙලා දැඩි කතා බහට ලක් වෙන ආందోලනාත්මක වූ සිදුවීමක් සිදු වෙන කාලයක් තමයි දැන් මේ ග්‍රහචාරයේ නිර්මාණය වෙන්නේ මේ බුධ ග්‍රහය නීච. ඒ එකම අඟහරු ග්‍රහයත් ලංකා කේන්ද්‍රයේ පස්වැන්නේ සතුරුව ගමන් කරනවා. අපි මේ ගැන හිතන්න ඕනේ. මේ අඟහරුගේ සතුරු භාවයත් ලංකා කේන්ද්‍රයේ පස්වැන්නේ ග්‍රහ ගෝචර වීම ඒ තරම් සුබවාදී නෑ. අපේ රටේ බුද්ධිමතුන්ට අපල කාලයක්. උගත් බුද්ධිමත්
අයට යම් යම් බාධක හානි විපත් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා මේ කාල සීමාව. විශේෂයෙන් ওই නීතිය සම්බන්ධ ආයතන වල සහ ඒවැය කටයුතු කරන අයට නීතිඥවරුන්ට වෙන්න පුළුවන්, නඩුකාරවරුන්ට වෙන්න පුළුවන්, ඊළඟට විශේෂයෙන් ඒ ස්ථාන ගොඩනැගිලි වලට යම්කිසි පීඩා වෙන කාලපරාසයක්. නීතිය සම්බන්ධ විශේෂයෙන් තමන්ගේ කතාව තුලින් කටයුතු කරන, රැකියා කරන, ඒ තර්ක විතර්ක කරන අයට හානිදායක විපත්දායක තත්ත්වයක් ගෙන දෙනවා. ඒ නිසා නීතියට සම්බන්ධ උසස් අය ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. Tamanට අපහාස නින්දා චෝදනා වගේම Taman අපහසුතාවයන් වලටපත් වෙනවා වගේම Tamanට අවනම්බු විඳින්න සිද්ධ වෙනවා. හානි විපත් කරදරත් සිද්ධ වෙන කාලපරාසයක් තමයි මේ උදායලා තියෙන්නේ. අන්න ඒ නිසා තාමත් ඒ අංශයේ නීතිය සම්බන්ධව කටයුතු කරන බොහොම උසස් පුද්ගලයෙක් දෝෂාරෝපණයට ලක් වෙලා අපකීර්තියටපත් වෙලා තමන්ගේ තනතුරු තාන්නවාන්න පවා අහිමි වෙන කාලයක් බවට පත් වෙනවා මේ කාලපරාසය. අනේ නිසා මේ ඒ අංශ සම්බන්ධව බොහෝ පරිස්සමින් වෙන්න ඕනේ. මේ බුද සහ බුද නීචය අඟහරුගේ සතුරු භාවයත් එක්ක එකට එකතුලා යන මේ වෙලාවේ රටේ ප්‍රබල කාන්තාවන්ටත් අපලයි. බලවත් ප්‍රබල කාන්තාවන්ට අසුබ ප්‍රතිඵල ගෙන්දෙන කාලයක්. දේශපාලන ශාස්ත්‍රයේ ඉන්න ප්‍රබලයන්ටත් හොඳ නැහැ. අඟහරු ග්‍රහය සතුරු වෙලා ගමන් කරනවානේ. අනේ නිසා පාර්ලිමේන්තුව තුල ඉන්න දේශපාලකයන්ටත් අසුබ ප්‍රතිඵල හානි විපත් ගෙන දෙන්න පුළුවන් වෙලාවක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. තමන්ගේ සමහර ප්‍රකාශ නිසා සමහර අය කතා කරන ශෛලිය තමන් පිට කරන වචනය තමන්ටම පාරාවල්ලක්සේ ඇවිල්ලා හානි විපත් කරද දෙන්න පුළුවන්. ඒ නිසා කට පරිස්සම් කරගෙන කතා කළොත් හොඳයි හැමෝම. මොකද මේ කතාවට අධිපති බුධ ග්‍රහයා නීච වෙලා යන්නේ. ඒ නිසා එතකොට වැරදි වචනය, නොගැලපෙන වචනය, නුසුදුසු වචනය තමයි තමන්ගේ කටින් පිට වෙන්නේ. රියානතුරු බහුල වෙන වෙලාවක්. හදිසි අනතුරු කරදර කියන ඒවා බොහොම බහුල වෙනවා. විශේෂයෙන් දුම්රිය අනතුරක් සහ ගුවන් යාන අනතුරක් සිදු වෙන්න පුළුවන් වෙලාවක් මෙන්න මේ කාලපරාසය. ඒක ටිකක් දැනෙන විදිහට සිදු වෙනවා. ජීවිත හානි, දේපල වගේ දේවල් හානි සිද්ධ වෙනවා මේ කාලපරාසය. ඒ වගේම තමයි ලංකාවේ ප්‍රබල දේශපාලඥයෙකුටත් බාධක විපත් ඇති කරනවා මේ බුධ නීචයත් ඊළඟට අඟහරුගේ සතුරු භාවයත් දෙක එකතු වෙන කරන මේ කාලපරාසය. අප්‍රේල් දක්වාම මේ මාස දක්වාම මේ බුධ නීච ගමන් කරනවා. විශේෂයෙන් අප්‍රේල් දක්වා කාලපරාසය මෙන්න මේ අසුබ ප්‍රතිඵල රැසක් ඇති කරන කාලයක්. ඒ නිසා ලංකාවට, අපේ රටට සුබවාදී ග්‍රහ ගමනක් සිදු වෙන්නේ නැහැ මේ මොහොතේ. මොකද ග්‍රහයන් කීප දිනෙකම අසුබතාවෙන්, දුර්වලතාවෙන් ගමන් කරන වෙලාවක් නිසා හැම අංශයකම, හැම විශේෂ ධාරාවකටම සම්බන්ධ අය ටිකක් පරිස්සමින්, කල්පනාවෙන්, බුද්ධියෙන් වැඩ කරන්න ඕන. උගතුන්, බුද්ධිමතුන් තීන්දුව తీරන ගන්නකොට හරියට නිවැරදි තීන්දුව తీරන ගන්න ඕන. මොකද උපක්‍රමශීලී, කුමන්ත්‍රණකාරීව කටයුතු කරන ග්‍රහයන්ගේ බලපෑම වැඩි වෙන නිසා බොහෝ අය තමන් කරන දේවල් වැරදි විදිහට ඉස්මතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අර මං කිව්වාගේ අපරාධ රැල්ලක්, ඒ කියන්නේ ඔය වෙඩි තබා ගැනීම, ගිනි ගැනීම, පිපිරීම වගේ එකම මරණ සංඛ්‍යාව රටේ වැඩි වෙන කාලයක් බවට පත් වෙනවා. තවදුරටත් දැන් මේ පෞද්ගලික කාලේ අපි දැක්ක දේවල් සිදු වෙනවා. අපි ඒවා කලින් කියලා තිබ්බා. ඔබ දන්නවා මම කලින් කියලා තිබ්බා ජනවාරි මාසේ මම මගේ රාවන් මීඩියා YouTube නාලිකාව හරහා මම කියලා තිබ්බා මේ වගේ දේවල් රටේ සුව සිද්ධ වෙනවා. ඒ ටික ඔක්කොම සිද්ධ වුණානේ. මේ වෙලාවෙත් දැන් නැවතත් මේ බුධ නීචය, ගුරු සතුරු භාවයත් එක්ක රට තුල අඟහරුවේ සතුරු භාවය, කුජ ග්‍රහයේ සතුරු භාවය, ඒ වගේම ගුරුගේ සතුරු භාවය, බුධගේ නීච වීම, මේ සියල්ල එකට එකතු වෙනකොට මේ ඉදිරි කාලපරාසයත් අසුබ ප්‍රතිඵල ආందోලනාත්මක සිදුවීම් මාලාවක්, පෙරලිකාර සිදුවීම් මාලාවක් සිදු වෙන්න පුළුවන් වෙලාවක්. දේශපාලනයේ ප්‍රබල පෙරලියක්, ප්‍රබල වෙනසක් සිද්ධ වෙන වෙලාවක් මේ වෙලාව. ඒක අපගේ ආందోලනාත්මක පැත්තක් සිදු වෙනවා කියන එක. විශේෂයෙන් කන්‍යා, වෘශ්චික,
මීන කටක කියන ලග්න හිමියන්ට තුලා ලග්න හිමියන්ට තුලා කන්‍යා මීන වෘශ්චික කටක තුලා කියන ලග්න වලින් උපන් දේශපාලකයන්ට හානි බාධා විපත් ගෙන දෙන කාලයක්. අන්න ඒ නිසා තුසිතෙන් සතරසිංහ කියන මගේ මේ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාම සාමාන්‍ය පුරවැසියෝ වෙන්න පුළුවන්, උගතුන් බුද්ධිමතුන් දෙන්න පුළුවන්, දේශපාලඥයෝ වෙන්න පුළුවන්, නීතිඥවරු වෙන්න පුළුවන්, ආරක්ෂක අංශ නිලධාරීන් වෙන්න පුළුවන්. මේ හැමෝම කල්පනාවෙන් පරිස්සමින් වැඩ කරන්න ඕන වෙලාවක්. අසුබ ග්‍රහචාරයක් ක්‍රියාත්මක වෙනවා, අසුබ ප්‍රතිඵල රැසක් අපිට මේ වෙලාවේ සිදු වෙනවා, ඇති වෙනවා. අපි ඒවාට මුහුණ දෙන්න ඕනේ, ඒවා අවම කරගන්න ඕනේ කියන චේතනාවෙන් තමයි නිලධාරීන්, බලධාරීන් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. මෙන්න මේක තමයි தত্ত্বය. කොහොමවත් අපි දැන් මේ රටට මෙහෙම වෙනකොට දැන් ඔබ දන්නවා බුද්ධ නීචය එහෙනම් කුජගේ සතුරුම මට මොන විදිහට බලපායිද කියන බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ නිසා අපි කතා කරමු දැන් ඔබේ ලග්නෙන් ලග්නයට ඔබේ ලග්නයට මේ බුද්ධ නීචය කොහොමද බලපාන්නේ, ඇති වෙන ප්‍රතිඵල සුභවාදීද අසුභවාදීද කියන එක අපි කතා කරමු. ඊට කලින් මතක් කරනවා මම අර හැමදාම කියන වගේ මගේ දෝසතර ජයසිද්ධි සුවඳ දූපය ඔබ දන්නවා මම ඔබට ලබා දුන්නා එක ලබා දෙනවා මම ලබා ගත්තා. මේ දෝසතර ජයසිද්ධි සුවඳ දූපය කියන එක පාරම්පරික ඖෂධ වට්ටෝරුවක් අනුව මගේ පියාගෙන් සීයාගෙන් ආපු මේ පාරම්පරික ඖෂධ වට්ටෝරුවක් අනුව මම සකසලා විශේෂයෙන් ජයසිද්ධි සහ ගණේශ්වර දහයන් වලින් ජීවම් බල පිහිටවල තමයි තියෙන්නේ. මේකේ තමන්ගේ ව්‍යාපාරික ස්ථානය තුල, ඔබේ නිවස තුල, වෙළඳසැල තුල, කාර්යාලය තුල කොතනද තියෙන අමනුෂ්‍ය දෝෂ, අස්වා කටවහ දෝෂ සියල්ල පළවා හරලා තමන්ට ධනය, බලය, ශක්තිය, ආකර්ෂණය ගෙන දෙනවා. මේක කිසිම කඩයක වෙළඳසැලක විකුණන්න නැහැ. ඔබට ලබා ගන්න පුළුවන් මේ ජයසිද්ධි සුවඳ දූපය, දෝසතර ජයසිද්ධි සුවඳ දූපය, සෞභාග්‍යයේ ධන වාසනාව ගෙන දෙන මේ සුවඳ දූපය WhatsApp වලින් මාසම සම්බන්ධ වෙලා ඔන්ලයින් මාර්ගයෙන් ඔබේ නිවස් එකට ගෙන්වා ගන්න පුළුවන්. ඒ සඳහා සම්බන්ධ වෙන්න. ඒකෙන් ඵල ප්‍රයෝජනෙ ලබන්න. මොකද මේ බොහෝ දෙනා ඉල්ලනවා, ඉල්ලීම වැඩි. ඉල්ලුම වැඩි නමුත් ප්‍රධාන වෙලා තියෙන මේක අර ජීවම් බල පිහිටවලා ඒව කරනකොට එක සතියකට පැකට් 25ක් 30ක් විතර වගේ තමයි ලබා දෙන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසා පොඩ්ඩක් ප්‍රමාද වෙනවා ඔබේ ඇණවුම අපිට ලබා දෙන්න. ප්‍රමාද වුණත් ඒ කියන්නේ අමනාප වෙන්න එපා. ඔබේ ඇණවුම, ඔබේ ඉල්ලුම අපි සපුරාලනවා. ඒක නිවැරදිව විද්‍යාත්මකව ඖෂධ වලින් සකසලා ඒ අවශ්‍ය දැහැන් වලින් ජීවම් බල පිහිටවලා ඔබට සිතක් සාන්තියක් යහපතක් වෙන විදිහ ආකාරයට තමයි මා එක ඔබට ලබා දෙන්නේ. ඒ නිසා ඔබට අවශ්‍ය නම් මේ දෝසතර ජයසිද්ධි සුවඳ දූපය, සෞභාග්‍යයේ ධන වාසනාව ගෙනෙන සුවඳ දූපය ලබා ගන්න WhatsApp මාර්ගයෙන් මා සමග සම්බන්ධ වෙන්න. ඉතින් එහෙමනම් වැඩිදුර කතා අවශ්‍ය නැහැ. කාලයකට පස්සේ මේ මගේ නාලිකාවත් එක්ක සම්බන්ධ වුණා තුස්තෙන් සතරසිංහ කියන නාලිකාව. ඔබ තවමත් මගේ මේ නාලිකාව subscribe කරලා නැත්නම් ඔන්න ඔබට පුළුවන් අදම subscribe කරන්න මේ තුසිතෙන් සතරසිංහ කියන නාලිකාව. මොකද මම දැන් බලාපොරොත්තු වෙනවා මෙතෙන් පටන් නිතරම ඔබට වැඩසටහන් ගෙන එන්න මේ නාලිකාව සමගිනුත් නාලිකාවන් දෙකම සමග වැඩසටහන් ගෙන එනවා. මේ නාලිකාව තුස්තෙන් සතරසිංහ නාලිකාව සමගුත් ඔබට වැඩසටහන් මම නිතර ගෙන එනවා. විශේෂයෙන් ඉතිරි තියෙන සෙනසුරු මාරුව වැනි ප්‍රබල ග්‍රහ මාරු ගැන කතා කිරීමේ බලාපොරොත්තුව තියෙනවා. රවි මාරුව ගැන කතා කරන බලාපොරොත්තු වෙනවා. මෙන්න යගේ විශේෂ ග්‍රහ මාරු වීම රසක් ගැන කතා කරනවා. ඔබේ ලග්නයට රට කොහොමද වෙන්නේ කියන එක. ඒ නිසා ඔබ සහ සම්බන්ධ වෙලා ඉන්න තුස්තෙන් සතරසිංහ කියන මගේ YouTube නාලිකාවත් සමග. ඉතින් ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී වාසනාවන්ත කාලයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ සිතුම් පැතුම් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලමු දැන් ඔබේ ලග්නයට මේ බුධ ග්‍රහයාගේ නීච වීම කුමන ආකාරයකින් බලපායිද කියලා. ආදරණීය ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.